Hi everyone. අද මම ඔයාලට මගේ වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ කොහොමද grade 6 English paper එකට එන රචනාව හරියටම ලියන්නේ කියලා. ඉතින් අද මම මගේ වීඩියෝ එකකින් රචනා මාතෘකා 10ක් කතා කරනවා. මේ වගේ එකක් අනිවාර්යයෙන්ම ඔයාලා පේපර් එකට එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ මුල ඉඳලා අන්තිම වෙනකම් හරියටම බලන්න. ඔයාලගේ English paper එකට මෙන්න මේ essay topics එන්න පුළුවන්. My favorite person කියලාවත් the person I like most කියලාවත් ඔයා කැමතිම පුද්ගලයා ගැන තමයි ලියන්න තියෙන්නේ. My village, my school, my family, my pet කියලාවත් the animal I like most කියලාවත් ඔයාගේ සුරතලා ගැන ඔයා කැමතිම සතා ගැන තමයි ලියන්න තියෙන්නේ. ඊළඟට my class teacher, my favorite book, my favorite author, my favorite writer. ඔයා කැමතිම රචකයා කවුද? පොත් ලියන කෙනෙක් කවුද කියලා අහනවා. A visit to a zoo, my favorite TV program. මෙන්න මේ වගේ topics ඔයාලට එන්න පුළුවන්. ඔයා කොහොමද සතුටුවත් එකට ගියාම ඒකේ මොනවද කරේ? ඒක බැලුවේ කොහොමද? සෝල් කැමතිම TV program එක මොකද්ද? ඊට පස්සේ ඔයාගේ පාසල ගැන, ඔයාගේ ගම ගැන, ඔයාගේ පවුල ගැන, ඔයාගේ ක්ලාස් ටීචර් ගැන, ඔයා කැමතිම පොත. මෙන්න මේ මාතෘකා ගොඩක් වෙලාවට ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එකට අනිවාර්යයෙන්ම එන මාතෘකා. ඉතින් අද අපි මේ ටොපික්ස් 10ම කතා කරනවා. අපි එකින් එක මාතෘකාවලට යමු. පළවෙනි එක. My favorite person. The person I like most. ඔයා කැමතිම පුද්ගලයා. My favorite person is my mother. මම කැමතිම පුද්ගලයා මගේ අම්මා. She is the most important person in my life. ඇය තමයි මගේ ජීවිතයේ වැදගත්ම කෙනා. Important කියන්නේ වැදගත්. Mother is the person that cannot be described in words. අම්මා කියලා කියන්නේ වචනෙන් විස්තර කරන්න පුළුවන් කෙනෙක් නන් නෙවෙයි. She does everything for me. අම්මා මං වෙනුවෙන් හැමදේම කරනවා. My mother's name is Mrs. Nirosha. එතකොට ඔයාගේ අම්මගේ නම ඕන මෙතනට ලියන්න පුළුවන්. She is 40 years old. ඇයට වයස අවුරුදු 40යි. She is very beautiful, active and caring woman. මගේ අම්මා ලස්සනයි, ක්‍රියාශීලී සහ හැමදේම හොයලා බලන කාන්තාවක්. She helps me to do my homework. මගේ අම්මා මට ගෙදර වැඩ කරන්න උදව් කරනවා. She cooks tasty food for us. ඇය අපිට රසවත් කෑම පිළියෙල කරනවා උයනවා. My mother is a kind-hearted woman. මගේ අම්මා හරිම කරුණාවන්ත හදවතක් තියෙන කාන්තාවක්. She gives me advices and also teaches me good manners. මගේ අම්මා මට අවවාද දෙනවා. ඒ වගේම තමයි මගේ අම්මා මට හොඳ දේවල් කියලා දෙනවා. I love my mother and she is the best mother in the world. ඊට පස්සේ කියනවා මගේ අම්මට මම ආදරේ සහ මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තමයි මගේ අම්මා කියලා. ඊළඟ ටොපික් එක my village. ඉතින් ඔයාගේ ගම ගැන තමයි ඔයා ලියන්න ඕන. ඔයා ජීවත් වෙන්නේ කොහෙද? ඒ තොරතුරු තමයි ලියන්න ඕනේ. My village is Malwana. මම ජීවත් වෙන්නේ මල්වානේ. It is located in Gampaha district. මේ මල්වාන කියන ප්‍රදේශයේ තියෙන්නේ ගම්පහ district එකේ. Malwana is very famous for rambutan. මල්වාන හරි ප්‍රසිද්ධයි රම්බුටන් වලට. My village is one of the very beautiful village in the world. මගේ ගම ලෝකේ තියෙන ලස්සන ගම් වලින් එකක්. There are green fields all around my village. ඉතින් ලස්සන කොළ පාට බිම් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් රට කෙත්වතු තියෙනවා කියලා තමයි මේ කියන්නේ. There are about 1000 people live in my village. මගේ ගමේ මිනිස්සු 1000ක් පමණ ජීවත් වෙනවා. The villagers are very kind and hardworking. මගේ ගමේ ජීවත් වෙන මිනිස්සු හරිම කරුණාවන්තයි සහ මහන්සි වෙලා වැඩ කරනවා. hardworking. They are not very rich but generous. මෙයාලා ගොඩක් පොසත් නැහැ නමුත් පරිත්‍යාගශීලී. There is a school, a temple, a post office and a playground in my village. පාසලක් පන්සලක් ක්‍රීඩා පිට්ටනියක් මගේ ගමේ පිහිටලා තියෙනවා. It has a clean environment. ඒ වගේම තමයි පිරිසිදු පරිසරයකුත් තියෙනවා. I like my village because it is peaceful and quiet. I love my village. මමයි ගමට කැමතියි. ඇයි හරිම සාමකාමී සහ නිශ්ශබ්දතාවයෙන් පිරිච්ච පරිසරයක් තමයි මගේ ගමේ තියෙන්නේ සහ I love my village. මම මගේ ගමට ආදරේ. My school. A school is a place of learning. පාසලක් කියලා කියන්නේ අපි ඉගෙන ගන්න තැනක් නේ. The name of my school is Dharmapala College. මෙතනට ඔයාලගේ පාසලේ නම දාගන්න. My school is the best school in our city. අපේ නගරේ තියෙන හොඳම පාසලක් තමයි මගේ පාසල. There are more than 1000 students in my school. මගේ පාසලේ සිසුන් 1000ක් පමණ ඉන්නවා.
The students in my school are clever and obedient. මගේ පාසලේ ඉන්න ළමයි clever කියන්නේ හරිම දක්ෂයි. සහ obedient කීකරු ළමයි තමයි ඉන්නේ. Mr. Vijitha Perera is our principal. Vijitha Perera කියන අපේ principal. ඉතින් ඔයාලගේ principal ගේ නම දාගන්න. He is very strict. එයා ටිකක් නීති තදයි. There are 50 teachers in my school. මගේ පාසලේ ගුරුවරු 50ක් ඉන්නවා. Our teachers are very kind and helpful. අපේ teachersලා හරි කරුණාවන්තයි සහ හරියට උදව් කරනවා. There are many classrooms, a library, a music room, a dancing room and a big playground in the school. මගේ පාසලේ පන්ති කාමර ගොඩක් සහ library එකක්, සංගීත කාමරයක්, නර්තන කාමරයක්, ක්‍රීඩා පිටියක් මෙන්න මේ කියන දේවල් මගේ පාසලේ පිහිටලා තියෙනවා. My school is very clean. ඒ වගේම තමයි මගේ පාසල හරිම පිරිසිදුයි. I am very proud of my school. එතකොට මම හරි ආදරෙයි මගේ ස්කෝලේට සහ මම ආඩම්බර වෙනවා මගේ පාසල ගැන කියලා ඔයාලට ලියලා අවසන් කරන්න පුළුවන්. පාසල ගැන ලියනකොට ගොඩක් වෙලාවට ඔයාගේ තොරතුරු දාන්න මතක තියාගන්න ඕනේ ඔයාගේ පාසලේ තොරතුරු. ඊළඟට my family. My family is very important to me. මගේ පවුල මට ගොඩක් වැදගත්. It is a small and happy family. මගේ පවුල පුංචි සහ සතුටින් ඉන්න පවුලක්. There are 4 members in my family. පවුලේ 4 දෙනෙක් ඉන්නවා. There are my parents, my brother and me. අම්මයි තාත්තයි මල්ලි මමයි. My father is a businessman and my mother is a housewife. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් මගේ අම්මා ගෘහිණියක්. My brother is in grade 2. මගේ සහෝදරයා ඉන්නවා 2 වසරේ. My parents work hard to take care of us. මගේ දෙමව්පියෝ මහන්සි වෙලා වැඩ කරනවා අපව බලා ගන්න. We all love to spend time with each other. අපි හැමෝම කැමති එකට එකතු වෙලා කාලය ගත කරන්න. My parents teach us good manners and discipline. මගේ දෙමව්පියෝ අපිට උගන්වනවා හොඳ පුරුදු සහ හොඳ දේවල් අපිට කියලා දෙනවා. We go on trips and celebrate festivals together. අපි trip යනවා, උත්සවයකට celebrate කරනවා. I'm very proud of my family. මම මගේ පවුලේ අය ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. ඉතින් මේ වගේ ලියද්දි ඔයාලගේ පවුලේ තොරතුරු දාන්න මතක තියාගන්න මෙතන තියෙන ගොඩක් දේවල් ඔයාලට මේකෙන්ම ලියන්න පුළුවන් විභාගෙට ආවොත්. වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ පවුලේ පිරිස තමයි වෙනස් කරගන්න තියෙන්නේ. My pet, the animal I like most. ඔන්න ඔයාලගේ සුරතලා ගැන තමයි මේ ලියන්න තියෙන්නේ. I love animals and I have a pet dog. මම සතුන්ට ආදරේ සහ මට ඉන්නවා සුරතල් බල්ලෙක්. Its name is Tubi. යාගේ නම තමයි Tubi. It is 3 years old and brown in color. මෙයාගේ වයස අවුරුදු 3යි සහ එයා දුඹුරු පාටයි. It has a nice tail. උඩ ලස්සන වලිගයක් තියෙනවා. It likes to eat meat. එයා කැමති මස් කන්න. It likes to drink water. වැඩිපුරම කැමති වතුර බොන්න. It can bark. එයාට පුළුවන් බුරන්න. Tubi is very strong and intelligent. මෙයා හරි ශක්තිමත් සහ බුද්ධිමත්. It likes to play with me. කැමති මගෙත් එක්ක සෙල්ලම් කරන්න. It can run fast. වේගෙන් දුවන්න පුළුවන් එයාට. It is very loyal to me. එයා හරි පක්ෂපාතී මට. It guards our house at night. රැට එයා තමයි ගේ බලාගන්නේ. I enjoy taking Tubi for long walks. මම කැමති එයා වැවිදින්න එක්කයි යන්න. Tubi is very friendly. Tubi හරිම මිත්‍රශීලී. Tubi is my best friend. Tubi කියන්නේ මගේ හොඳම යාළුවා. It loves me a lot and I love Tubi very much. Tubiත් මට ආදරෙයි. මමත් Tubiට ගොඩක් ආදරෙයි. ඉතින් ඔයාලගේ සුරතලා බල්ලෙක් නොවෙන්න පුළුවන්. පූසෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අදාළ තොරතුරු දාලා ඔයාට මේක ලියන්න පුළුවන්. My class teacher. ඔන්න ඔය class teacher ගැන තමයි ඊළඟ ඉස්සේ එක. My class teacher's name is Mrs. Gaini. ඉතින් ඔයාගේ teacher ගේ නම දාන්න මතක තියාගන්න. She is 35 years old. ඇයගේ වයස අවුරුදු 35යි. She teaches us English and English literature. ඇය අපිට ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වනවා. She comes to school every day. ඇය හැමදාම පාසලට එනවා. She is very hard working teacher. ඇය ගොඩක් මහන්සි වෙලා වැඩ කරන ගුරුවරියක්. She makes learning process very interesting. ඇය ඉගෙනුම් ක්‍රියාවලිය හරිම රසවත්ව කරනවා. කියන්නේ boring නෑ ටීචර් උගන්වන එක. She explains everything in simple words. එයා හැම දෙයක්ම සරල වචන කිහිපයකින් උගන්වනවා. She is very intelligent and kind. ඇය ගොඩක් බුද්ධිමත් සහ කරුණාවන්තයි. My class teacher is friendly and helpful. මගේ ටීචර් හරිම කරුණාවන්තයි සහ උදව් කරනවා ගොඩක්. She encourages us to study well. Encourage කරනවා කියන පුතේ ධෛර්යමත් කරනවා, පොළඹවනවා studies හොඳට කරන්න. She teaches us good habits. අය අපිට හොඳ පුරුදු උගන්වනවා. I am proud of my class teacher. මම මගේ පන්ති භාර ගුරුතුමිය ගැන ආඩම්බර වෙනවා. ඉතින් මේක ලියනකොට ඔයාගේ ගුරුතුමියගේ විස්තර දාන්න අමතක කරන්න එපා. සමහර විට වයස දාන්නේ නැත්නම් මේ දාලා තියෙන වයසම දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ my favorite book. ඔයාගේ කැමතිම පොත.
Books play an important role in our life. පොත් කියන්නේ අපේ ජීවිතවල වැදගත් දෙයක්. I read many books for pleasure. මම සතුටෙන් ඉන්න ගොඩක් රට පොත් කියවනවා. I have many books. මගේ ළඟ ගොඩක් පොත් තියෙනවා. But my favorite book is මඩොල් දුව. හැබැයි මම කැමතිම පොත තමයි මඩොල් දුව. It is an interesting book. ඒක හරිම රසවත් පොතක්. It is a novel written by the greatest Sri Lankan writer Martin Wickramasinghe. මඩොල් දුව කියන පොත ලියලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික රචකයෙක් වන මාටින් වික්‍රමසිංහ මහත්මයා. මඩොල් දුව is an adventure story. මේක ටිකක් ත්‍රාසජනක කතාවක්. The main characters in the story are Upali and Jinna. මේකේ හිටපු ප්‍රධාන characters දෙක තමයි උපාලි ජින්නයි. They run away from home and live on a small island called මඩොල් දුව. මේගොල්ලෝ මේ ගෙදරින් ගිහිල්ලා දූපතක ජීවත් වෙන එකක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් ඒ දූපතේ නම තමයි මඩොල් දුව. It is an enjoyable story. ඉතින් මේක මේ ටික විනෝදාත්මක කතාවක්. A good book plays the role of friend. හොඳ පොතක් හරියට අපිට හොඳ යාළුවෙක් වගේ. Books give us knowledge and relax our mind. පොත් ගොඩක් කලාවට අපිට දැනුම ලබා දෙනවා සහ අපේ මනස සූපත් කරනවා, රිලැක්ස් කරනවා. I love මඩොල් දුව book very much. මම මේ මඩොල් දුව පොතට ගොඩාක් කැමතියි. My favorite author, favorite writer. ඔයා කැමතිම කතුවරයා. My favorite author is Mr. Martin Wickramasinghe. මම කැමතිම කතුවරයා තමයි මාටින් වික්‍රමසිංහ මහත්මයා. He was a very famous Sri Lankan journalist. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක්. He was born on 29th May 1890 in Koggala, Sri Lanka. මොහු ඉපදුනේ කොග්ගල ප්‍රදේශයේ 1890 මැයි 29. He has published 14 novels and 104 stories. ඔහු එළි දක්වලා තියෙනවා නවල් 14ක් සහ කතන්දර 104ක්. He wrote many novels such as මඩොල් දුව, ගම්පෙරළිය, විරාගය, කලියුගය, භවතරණය, යුගාන්තය, රෝහිණී etc. ඔහු ලියලා තියෙනවා මෙන්න මේ වගේ නවකතා පොත්. මඩොල් දුව, ගම්පෙරළිය, විරාගය ඔය මම කියපු ගොඩක් නවකතා ලියලා තියෙනවා. His first book was බාලෝපදේශය. ඔහුගේ පළවෙනි පොත තමයි බාලෝපදේශය. මඩොල් දුව book was very popular among children. මඩොල් දුව පොත ගොඩක් දරුවෝ ළමයි අතර ප්‍රසිද්ධයි, ජනප්‍රියයි. He was a very creative writer. ඔහු හරිම නිර්මාණශීලී කතුවරයෙක්. The greatest writer Martin Wickramasinghe passed away on the 23rd of July 1976. ඔහු අපි අතරින් වෙන් වුණේ අභාවයට පත් වුණේ 1976 ජූලි 23 වෙනිදා. His house at Koggala, Galle is now preserved as a folk museum. ඔහුගේ ගාල්ලේ කොග්ගල තිබ්බ නිවස දැන් ජන කෞතුකාගාරයක් විදිහට හඳුන්වලා නම් කරලා අපිට බලන්න යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේ කතුවරය ගැන ලියන්නත් පුළුවන්, නැත්නම් ඔයාලා දන්න වෙන කතුවරයෙක් ගැන තොරතුරු හොයාගෙන ඔයාගේ රචනාව ලියන්නත් පුළුවන්. ඉතින් මේක මට හිතෙනවා ඔයාලා පාඩම් කරලා තියාගත්තොත් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ රචනාව. මොකද අනිවාර්යයෙන්ම මේ වගේ එකක් එන්න පුළුවන්. Next one, a visit to a zoo. සතු අත්තකට ගියාම කොහොමද බලමු. During the last school vacation, ගිය නිවාඩු කාලේ I went to the Dehiwala National Zoo with my family. මම දෙහිවල සත්තු උද්‍යානයට ගියා මගේ පවුලේ කට්ටියත් එක්ක. Zoo is a place where different kinds of animals and birds are kept. Zoo එකක් කියලා කියන්නේ ගොඩක් කුරුල්ලෝ සත්තු රඳවලා තියෙන ස්ථානයක්. We reached the zoo at 9 am. අපි 9 වෙදි zoo එකට ළඟා වුණා. And my father bought the tickets. සහ මගේ තාත්තා ගත්ත ටිකට්. There are so many animals in the zoo. ගොඩක් සත්තු zoo එකේ හිටියා. Animals are kept in cages. සත්තු කූඩුවල තමයි හිටියේ. We saw animals like lions, tigers, monkeys, bears, elephants, zebras and many kinds of birds. අපි ගොඩක් සත්තු දැක්කම මේ සඳහන් කරපු සිංහයෝ, වලස්සු, වඳුරෝ, අලි මේ ගොඩාක් සත්තු අපි දැක්කා. කුරුල්ලෝ දැක්කා. We had a great time at the zoo. අපි ඇත්තටම හොඳ කාලයක් ගත කළා zoo එක ඇතුලේ. It was an amazing experience. ඒක ඇත්තටම හරිම හොඳ අත්දැකීමක්. We enjoyed lot. අපි ගොඩක් විනෝද වුණා. We returned home at evening. අපි හවස් වෙලා තමයි ගෙදරට ආවේ. ඔන්න ඔය වගේ මෙතනදී ඔයාලා මතක තියාගන්න විශේෂම දේ තමයි පුතේ අපි ස්ටාර්ට් එක අරගෙන තියෙන past tense වලින්. මොකද ඔයාලා සත්තු අතර ගියපු එකක් ගැන මේ කියන්නේ. කියන්නේ අපි අතීත කාලෙන් තමයි මේක past tense use කරලා අපි ලියලා තියෙන්නේ. During the last school vacation, I went go නෙවෙයිනේ I went. ඒ කියන්නේ past tense use කරලා අපි මේක ලියන්න ඕනේ. ඒ නිසා මේ වගේ essay එකක් ටිකක් වෙනස් ඔයාලා තාම grade 6 ඉන්නේ. ඒ නිසා past tense පිළිබඳ අවබෝධය මදි වෙන්න පුළුවන්. ටිකක් practice කරන්න වෙනවා. Okay, next one. My favorite TV program. Television is our latest source of entertainment.
ටෙලිවිෂන් එක නැත්නම් රූපවාහිනිය කියලා කියන්නේ රසස්වාදයට තියෙන හොඳම මාධ්‍යයක්. There are many channels and TV programs on TV. TV එකේ ගොඩක් channels තියෙනවා, ගොඩක් programs තියෙනවා, වැඩසටහන් තියෙනවා. I love the program Creative Art. මම හරියම කැමතියි මේ Creative Art කියන program එකට. Shown on the Sirasa channel every Saturday at 5:30 evening. මේක යන්නේ Sirasa channel එකේ හැමදාම සෙනසුරාදා පහමාරට. It is a very useful program. මේක හරියම ප්‍රයෝජනවත් වැඩසටහනක්. Because they show how to make creative decorations using waste items. ඒකින් කියලා දෙනවා කොහොමද ඉවත දාන දේවල් වලින් නිර්මාණශීලීව දේවල් හදාගන්නේ කියලා. I created lot of creative things because of this program. මේ program එක නිසා මේ වැඩසටහන නිසා මම ගොඩක් නිර්මාණශීලී දේවල් නිර්මාණය කළා. This program helps me to be creative. මේ වැඩසටහන නිසා මම ගොඩක් නිර්මාණශීලී වෙලා. This program has now become my favorite TV program. දැන් මේ වැඩසටහන මගේ ප්‍රියතම වැඩසටහන බවට පත් වෙලා තමයි තියෙන්නේ. I love this program and I watch it every Saturday evening. මම මේ program එකට කැමතියි සහ මම ඒක හැමදාම සෙනසුරාදාට අනිවාර්යයෙන්ම බලනවා. ඔන්න ඔය වගේ ඔයාලා කැමති TV program එකක් ගැන ලියන්න පුළුවන්. ඉතින් ඔයා කැමති වෙන වැඩසටහනක් තියෙනවා නම් ඔයා TV එකේ බලන ඔයාට ඒ අදාළ වැඩසටහනක් ගැන තොරතුරු ලියන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එකට එන රචනාව අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ පුතේ. ඒ කියන්නේ මේ රචනා මෙහෙම නිකන් බැලුවට ඔයාලට රචනාව පුරුදු වෙන්නේ නැහැ. මේ රචනා නැවත ලියලා කරුණු එකතු කරගෙන හොඳට ලියන්න ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපි තව වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලට. Goodbye.